සුමකින් Hi, welcome back to my channel. මගේ යාළුවෝ සතුටින් පරිස්සමින් ඉන්නවා කියලා මම හිතනවා. ඔන්න මම කාලෙකට පස්සේ ඔයාලට ඩේ vlog එකක් අරගෙන ආවා. මේ vlog එක solo date එකක් කියලා කියන්නත් පුළුවන්. හැබැයි මේ යන වැඩවලට මම තනියෙන් ගියාට මේ vlog එකේ අවසානයේදී මගේ නංගිලා දෙන්නත් මේකට එකතු වෙනවා. ඒ හින්දා මම මේකට half solo date එකක් කියලා කියනවා. කොහොම හරි මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ ඩෙලිගන්ස් එකට. අපේ අම්මට ඇඳුමක් ඕනි කියලා ඒක ගන්න. අපේ අම්මා සාමාන්‍යයෙන් ඇවිදින්න යන්න, shopping කරන්න යන්න, town යන්න ආස කෙනෙක් නෙමෙයි. ඔයාලගේ අම්මලත් එහෙමද? ඒ හින්දා ගොඩක් වෙලාවට මම තමයි අම්මට ඇඳුම් ගිහින් දෙන්නේ. ඒ ඇඳුම් වෙලාවට රිටර්න් කරන අවස්ථාවක් තියෙනවා. කොහොම හරි මේ පාරත් මම අපේ අම්මට ඇඳුමක් ඕනි කියලා ඒක ගන්න ආවා ඩෙලිගන්ස් එකට. මේ කොහොම හරි මං මීට මාසෙකට කලින් ඩෙලිගන්ස් එකට ආවා. ලස්සන කලෙක්ෂන් එකක් තිබුණේ නැහැ. මේ පාරත් එහෙම ලොකුවට ලස්සන කලෙක්ෂන් එකක් තිබුණේ නැහැ. මෙන්න මේ black color frock එකට මට හිත ගියා. හැබැයි ඒක fit on කරලා බලද්දි මට හිතට සැටිස්ුනේ නැහැ. කොහොම හරි මම අම්මගේ ඇඳුම ගන්න එක පැත්තකට දාලා ඊට පස්සේ මම ගියා මම ආව දෙවෙනි වැඩේ කරන්න. මට ඕන වුණා watch එකක්. මල් ළඟ තිබුණේ silver color watch එකක්. මට හිතුණා gold color watch එකක් ගත්තොත් හොඳයි කියලා. ඉතින් මම මේක ගන්න තමයි ආවේ. ඔන්න ඔය watch එක තමයි මම මෙතනින් ගත්තේ. අපේ ගෙදර නංගිලා දෙන්නම අද නැහැ ක්ලාස්. ඒ හින්දා තමයි මට හිතුනේ මගේ තියෙන වැඩවලට තනියම යනවා. ඒ යන අතරේ solo date එකක් කියලා හිතාගෙන මේක vlog එකක් විදියට මම කරනවා කියලා. හැබැයි මෙහෙම තනියම ආවම මාරම කම්මැලි. කොහොම හරි මම ඊට පස්සේ ආව කරාමු දෙකක් ගන්න. මට ඕන වුණා ටිකක් ටැමිල් vibe එකට set වෙන කරාමු දෙකක්. ඔතන බැලුවට මට සෙට් වෙන දෙකක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම Q-Tex එකකුත් අරගෙන මේ දවස් ටිකේම මම එක දිගටම ආවුවේ. ඉතින් මට හිතුණා sheet mask එකක් try කරොත් හොඳයි කියලා. ඉතින් මම ඒ හින්දා Dr. Rochelle ওই sheet mask එක ගත්තා. කොහොම හරි මම දැන් ආව වැඩ දෙකක්ම ඉවරයි. ඇත්තටම මේ පුදුම කම්මැලි මෙහෙම තනියෙන් එහෙම යන්න. ඊට පස්සේ මම ගියේ ඇඳුමක් ගන්න හිතාගෙන නෙමෙයි මම ආවේ. මට හිතුණා මේ අපේ බැංකු ටවුන් එකේ තියෙන shop එකක්. මම දන්න විදියට අනුරාධපුරේ අය නම් මේ shop එක ගැන දන්නවා ගොඩක් අඩු ඇති. කොහොම හරි මේ shop එකට ඇඳුම් ගෙන්නන්නේ බැංකොක් වලින් කියලා මට ඒකින් කෙනෙක් කියලා දෙනවා. මම ඒ හින්දා දෙපාර තුන් පාරම මේකෙන් ඇඳුම් අරගෙන තියෙනවා. ඇත්තට මේවා මාරම ක්වොලිටි වගේම තමයි ටිකක් අර වෙනස් ඒ ඇඳුම්. ඔයාලට පේනවනේ ඔය crop tops blouse එහෙම චුට්ටක් අර වෙනස් ගතියක් තියෙනවා කියලා. ඇත්තට මෙතන මේ අර Shein පැත්තට ටිකක් විතර මේ ගිහින්ද කියලා හිතනවා. ඒ Shein items නෙමෙයි මේ. කොහොම හරි මෙතන මේ තියෙන dress වලට මම ආසයි. ඔතන මේ yellow color ටොප් එක එහෙම මානම ලස්සනයි. ඉතින් මම ওই ෂොප් එකට නිකන් ආවේ බලන්න. ඊට පස්සේ මට white color blouse එකකට හිත ගියා. මම ඒක ගත්තා. මට ඒක මේ fit on කරලා ඔයාලට පෙන්වන්න විදිහක් නැහැ. මොකද මෙයාලා මේ white dress එහෙම මේ fit on කරන්න දෙන්නේ නැහැ කිව්වා. මම ඔයාලට ගෙදර ගිහින් අනිවාර්යයෙන්ම ඒක පෙන්වන්නම්. ඔයාලට පේනවනේ ඔතන ඔය තියෙන crop tops එහෙම චුට්ටක් වෙනස් කියලා. ඉතින් මේවා බැංකොක් වලින් තමයි මේ ගෙන්නන්නේ කියලා මට මේ ෂොප් එකේ කෙනෙක් කියලා තිබුණ හින්දා තමයි මම මේකට සාමාන්‍යයෙන් එනවා බලන්න අලුතෙන් ඇඳුම් ඇවිල්ලා තියෙනවද කියලා. කොහොම හරි මම ඔතනින් ඔය ඇඳුමත් අරගෙන එළියට යන්න හදද්දි ටිකක් ලාවට වැස්සක් වගේ යනවා. කොහොම හරි කමක් නැහැ කියලා වැස්සෙන් මම ආවා. ඊට පස්සේ මම ඔය ආවේ මේ මට අතන හරියන කරාමු දෙකක් තිබුණේ නැහැනේ. ඉතින් ඒ හින්දා මම තව ෂොප් එකකට ආවා කරාමු දෙකක් ගන්න. මේකේ නම් මට හරියටම ගැලපෙන ඕනම කරාමු දෙක තිබුණා. ඊට පස්සේ එතන ලස්සන බලන දෙකක් තිබුණා. මම ඒකත් ගත්තා. ඊට පස්සේ මට හිතුණා වැස්සට මං චුට්ටක් වැස්සටත් අහු වුණා. එහෙනම් මට හිතුණා මොන හරි
උණුවට මොන හරි බොන්න තිබුණා නම් හොඳයි කියලා. ඒ හින්දා මම ආවා හොට් චොක්ලට් එකක් බොන්න බානස් එකට. මෙන්න මේ රෙස්ටුරන්ට් එකත් මාරම ලස්සනයි. සාමාන්‍යයෙන් මම මේකට එන දෙවෙනි වතාව හරි තුන්වෙනි වතාව. චේතනා මෝදුවන ලෝචනා ස්වප්න මත මානැරිරු මෝරනා යවනා ප්‍රේමයට කාරණා රාගමන රහසෙන් පාවී ගියා සේයා මම ඕඩර් කරපු එක ආවා. ඉතින් මම ඕඩර් කරේ හොට් චොක්ලට් එකක්. ඒකත් ඔතනට වෙලා බීලා ඇත්තටම එහෙම තනියම ආවහම මේ මට කන්න බොන්නත් ලැජ්ජයි වගේ. ඔයාලටත් එහෙම දන්නේ සෝලෝ ඩේට් කියපුවාම කොහොම හරි මට කොහොමද බිල් එක ගේද්දි ඔතන හිටපු එක්කෙනෙක් ওই විදිහට ලියලා දීලා තිබ්බා. ඒකත් ඉතින් මම බලලා ඊට පස්සේ මම එහෙම්ම ගෙදර ආවා. මම ඔයාලට කිව්වනේ ගෙදර ආව ගමන් මම මොනවද ගත්තේ කියලා පෙන්නන්නම් කියලා. ඉතින් මම ඔයාලට අද ගත්තේ මොනවද කියලා දැන් පෙන්නන්න තමයි හදන්නේ. මේ ඉන්නේ අපේ කලු. මෙයත් එක්ක නම් මෙලෝ වැඩක් කරන්න බෑ. හැම වෙලේම මොන හරිම අදිනවා ඉතින් ඇවිල්ලා. කොහොම හරි සෝලෝ ඩේට් එක හාෆ් වුණාට මට මේ වැඩ ටික කරගන්න උපරිම පැය 2ක් වගේ යන්න ඇති. එච්චරත් නැද්ද මන්දා. කොහොම හරි මම ඉක්මනට මට ඕන දේවල් ටික අරගෙන ඉක්මනට ආවා. මම ඉස්සෙල්ලාම ගත්තේ ඩොක්ටර් රොෂෙල්ලාගේ ෂීට් මාස්ක් එක. ඊට පස්සේ මගේ වොච් එක. අනේ මම මේ වොච් එකට නම් මාරම ආසයි. මට ගියපු ගමන් එක හිත ගියා. ඉතින් මම හිතුවේ වොච් එක තෝරන්න ගොඩාක් වෙලා යයි කියලා. හැබැයි ලොකු වෙලාවක් ගියේ නැහැ. ඊට පස්සේ කරාම්බු දෙක මේකත් මට ඕන මේක හම්බුණා. මම වලු දෙකක් නම් ගන්න හිතාගෙන ගියේ නැහැ. හැබැයි මේ දෙක දැකලා මට ගන්න හිතුන හින්දා මම ඒකත් ගත්තා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් අර ෂොප් එකෙන් මම ගත්ත බ්ලවුස් එක. මම මේකෙන් ෆොටෝ ගහලා තිබුණොත් අනිවාර්යයෙන්ම මේ මෙතනට ඇඩ් කරලා පෙන්නන්න. ඔන්න ওই බ්ලවුස් එක තමයි මම ගත්තේ. කොහොම හරි මෙතනින් මගේ සෝලෝ ඩේට් එක ඉවරයි. සෝරි සෝලෝ ඩේට් එක නෙමෙයි හාෆ් සෝලෝ ඩේට් එක. ඊළඟ කෑල්ලට ඒ කියන්නේ vlog එකේ ඊළඟ ටිකට මගේ නංගිලා දෙන්නත් එකතු වෙනවා. අපි ගොඩ දවසක ඉඳලා එළියට යන්න මේ හිතාගෙන හිටියට යන්න විදිහක් තිබුණේ නැහැ. එක හේතුවක් තමයි අපේ පොඩිම නංගි ඕලවර්ස් ලියන්න හිටියේ. ඒ හින්දා ඉතින් ගෙදරින් එළියට බහින්න අමාරුයිනේ. ඉතින් කොහොම හරි ගෙදරිනුත් පර්මිෂන් අරගෙන අපි මේ ආවේ අනුරාධපුර ගැමි ගෙදර රෙස්ටුරන්ට් එකට. මෙතනට එන්න ප්‍රධානම හේතුවක් තමයි ඇත්තටම මෙතන කෑම මාර රහයි. ඊළඟ එක තමයි මෙතන ඕන තරම් ෆොටෝස් ගහන්න ප්ලේස් තියෙනවා. ගෑනු ළමයි ඉතින් ෆොටෝස් ගහන්න ආසයිනේ. අපේ ගෙදර ඉතින් ගෑනු ළමයි 3 දෙනෙක් හින්දා හෙන වෙලාවක් යනවා ෆොටෝස් ගහන්න. කොහොම හරි අපි ෆොටෝ හැම ගහලා එද්දි අපි ඕඩර් කරපු එක ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ අපි කෑම කාලා කෑම ගාන ගමනුත් කතාව. ඔයාලට නගිලා ඉන්නවා නම් කියන්නනේ ගොඩක් ඕගොල්ලන්ට අපේ කතා කරන්න දේවල් තියෙනවා. කොච්චර කතා කරත් මදි මොනම හරි තියෙනවා කතා කරන්න. කොහොම හරි ඉක්මනට කෑම මොකද මේ ගොඩාක් රෑ වෙනකන් ඉන්න බෑ ගෙදරින්. දන්නවනේ ඉතින් ගෑනු ළමයිට එහෙම එළියට යන්න දෙන්නේ නැහනේ. ඒ අතින් මම නම් මාර ලකි අපේ අම්මලා තාත්තලා අපිට එහෙම එළියට යන්න පර්මිෂන් දෙනවා. හැබැයි ඒක සීමාවකට විතරයි. කොහොම හරි ඉතින් මගේ ඩේට් එක මම අද මෙතනින් ඉවර කරනවා. ඉතින් මගේ බ්ලොග් එක හොඳයිද? අඩුපාඩු තියනවද? කොහොම හරි මම තවත් මේ වගේ ලස්සන බ්ලොග් එකක් අරගෙන එන්නම්. ඉතින් මගේ බ්ලොග්ස් බලන ඔයාලට thank you so much. Bye. දෙවුලියේ මන බන්ධ